හෙලෝ මගේ යාළුවනේ කොහොමද ඔයගොල්ලන්ට අද ඉරිද දවස ඔයගොල්ලෝ හැමෝම ෆැමිලි එකත් එක්ක සතුටින් ඉන්න ඇති කියලා හිතනවා මම. ඉතින් අද හවස් වරුවේ මං හිතුවා රස ඩෙසර්ට් එකක් හදාගන්න කියලා දෙන්න. ඒ තමයි rhubarb and green apple crumbles. ඔයාලත් සමහර විට ගොඩක් අය දන්නවා rhubarb කියන්නේ මොනවද කියලා. මෙන්න මේ තියෙන rhubarbs. ඇත්තටම ලංකාවෙත් මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට ලංකාවේ මම ආහාරයටත් අරගෙන තියෙනවා rhubarb කියන්නේ ඉලවලුවක් විදිහට පාවිච්චි කරන දෙයක්. I think ඕස්ට්‍රේලියාව නිව්සීලන්ත වගේ රටවල මේ ස්ප්‍රින්ග් එකේ throughout the summer ඔයාට rhubarb දකින්න පුළුවන්. ඔයාගේ ගෙවත්තේ වගා කරලා තියෙනවා නම් වින්ටර් එකට එයා පොඩක් මැරිලා ගියා වුණාට ඔයාට ස්ප්‍රින්ග් එකේ අවුව වැටෙනකොටම දළු දාගෙන ආපහු වෙන මොකද ඒක අලේ තියෙනකන් ඒක මැරෙන්නේ නැහැ. ඉතින් පොඩක් මොයිස්චර් ගතිය තියාගෙන මේන්ටේන් කරගන්න පුළුවන් නම් ඉතින් ඔයාට පොට් එකක වුණත් හරිම ඉසිලි වගා කරන්න පුළුවන් දෙයක් තමයි මේ rhubarb කියන්නේ. ඉතින් මම මේක ඇත්තටම ක්ලීන් කරලා තියෙනවා. අපි බලමු කොහොමද අපි ඩෙසර්ට් එක හදන්නේ කියලා. මේක වෝම් ඩෙසර්ට් එකක්. ටොපින් එකක් එක්ක එහෙම නැත්නම් කස්ටර්ඩ් එකක් එහෙම නැත්නම් වැනිලා අයිස්ක්‍රීම් එකක් එක්ක ආහාරයට ගන්න පුළුවන්. හරිම රසවත් ක්‍රම්බල් එකක්. අපි බලමු කොහොමද හදන්නේ කියලා සහ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොනවද ඕනේ කරන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. ක්‍රම්බල් එක හදාගන්න අනිවාර්යයෙන්ම ෆ්ලාර් ඕනේ. මම අරගෙන තියෙන හෝල් මීල් ෆ්ලාර් එක. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් ප්ලේන් ෆ්ලාර් උනත් යූස් කරන්න පුළුවන්. ග්‍රෑම් 60ක් 65ක් විතර වගේ ප්‍රමාණයක් මම අරන් තියෙනවා. ඊට අමතරව ක්‍රම්බල් එක හදාගන්න අපිට ඕන කරනවා රෝල් ඩොට්ස්. රෝල් ඩොට්ස්ම අනිවාර්යයෙන්ම ගන්න ක්වික් ඕට්ස්වත් එහෙම නැත්නම් ස්ටීල් කට් ඕට්ස් කියලා තියෙනවා. ඒව නෙමෙයි. මේ රෝල් ඩොට්ස් ගන්න අනිවාර්යයෙන්ම. ඊට අමතරව අපිට ක්‍රම්බල් එකට ඇත්තටම ඕනේ කරනවා sugar ග්‍රෑම් 60ක් විතර. මම මේ sugar ප්‍රමාණය ගත්තේ ග්‍රෑම් 60ක් විතර. මගේ ඇපල් සහ rhubarb ටික මම පොඩක් ජෑම් එකක් වගේ හදා ගන්න ඕනේ. ඒකට ක්‍රම්බල් එකට ඕනේ කරනවා unsalted butter ග්‍රෑම් 65ක් විතර. ඉතින් ඒ ක්‍රම්බල් එකට ඕනේ කරන ටික උඩින් green apple දෙකක් මම අරගෙන තියෙනවා. rhubarb ග්‍රෑම් 250ක් විතර වගේ තියෙනවා. ඊට අමතරව ලෙමන් zest එක පොඩ්ඩක් දාන්න ඕනේ අපිට citrusy flavour එකක් එන්න. ඒක වෙනමම රසක්. vanilla ස්වල්පයක්. ඒ වගේම baking powder ටිකක් මම දානවා මගේ crumble එකට. ඒක පොඩක් puffy වෙන්න ඕනේ නිසා. nutmeg ස්වල්පයක් සහ pinch of salt. ලුණුත් රස පොඩක් ආවම රසයි sugary flavour එකත් එක්ක. ඉතින් cinnamon කියලා කියන්නේ ground cinnamon. අනිවාර්යයෙන්ම crumble හදනකොට අපි දාන්න ඕනේ ඒක mandatory spice එක. ඉතින් ඔය කියන ingredients ටික තමයි අපිට ඕනේ කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපි apple එක මේ විදිහට peel off කරගන්න ඕනේ. ඉතින් ඔයාලට ඒකට පීල් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් කැමති නම් පීල් යූස් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ටික මේ විදිහට කපා ගමු. අනිවාර්යයෙන්ම අපි සීඩ්ස් ටික අයින් කරන්න ඕනේ. මේ විදිහට එළියට දාන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි එක සමාන කොටස් වලට කපා ගන්න ඕන. එතකොට අපිට කන්සිස්ටන්සි එක තියාගන්න පුළුවන්. ඒ වගේ ඉදෙනකොට නැත්තම් එක විදිහට බෙරි වෙන්නත් පුළුවන්. චුටුවට කැපුණු ඒවා. ඒ නිසා ඊට පස්සේ අපි මේ විදිහට වාජනයකට දා ගන්නවා. ඊට පස්සේ අපි බලමු කොහොමද rhubarbs කපා ගන්න කියලා. අනිවාර්යයෙන්ම කොළ අයින් කරන්න ඕනේ. කොළ අපි ඒක කොළ ඇත්තටම unedible කන්න බෑ. rhubarbs උත් මම පොඩක් දිගට කපා ගන්නවා. මොකද මම rhubarb වල පොඩක් peel off කරන නිසා මේ ගානට වගේ මම කපා ගත්තා. ඊට පස්සේ අපි මේ විදිහට ඒකත් apple දාපු භාජනයටම දා ගන්නවා. ඉතින් මම මේ විදිහට sugar ටිකත් මේකට එකතු කරගත්තා. ඊට පස්සේ මම lemon zest එක පොඩක් එකතු කරගන්නවා. එතකොට ඒකෙන් අපිට රස citrusy flavour එකක් එනවනේ. half a tablespoon විතර. alright. අපි
කපාගත්ත ඇපල් සහ රූබාබ් පොට් එකකට දාලා ඒකට අපි sugar add කරලා තියෙනවා. ඒ වගේම lemon zest, vanilla සහ pinch of salt add කරා. දැන් අපි මෙතනදී 1 tablespoon විතර ground cinnamon add කර ගන්නවා. ඒක අනිවාර්යයෙන්ම අපි දාන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ටික හොඳට mix කරලා විනාඩි 5ක විතර කාලයක් අපි medium heat එකේ මේක cook කර ගන්නවා. එතකොට අපිට මේක softට හොඳට juicy විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ අතරතුර අපි අපේ crumble එක හදා ගන්න ඕනේ. මෙතනදී අපි ඉස්සරම කරන්නේ butter සහ අපේ flour පිටි mix කර ගන්නවා හොඳට. වතුර පොඩ්ඩක්වත් add කරන්නේ නැහැ. ඊට පස්සේ අපි මේකට අපේ rolled oats ටික add කර ගන්නවා. මේ විදිහට තමයි අපේ crumble එක තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු අපේ මොකද වෙලා තියෙන්නේ කියලා. අපි විනාඩි 5කට පස්සේ ඒක හොඳට cook වෙලා තියෙනවා, soft වෙලා තියෙනවා. මේ වගේ Pyrex dish එකක් අරගෙන ඔයාට ඒකට දාගන්න පුළුවන්. ඉතින් ඔයාට ඕනම baking tray එකක් මේ සඳහා use කරන්න පුළුවන්. ඒක හොඳට භාජනයේ පුරා ලස්සනට මේ විදිහට අතුර ගන්න ඕනේ. spatula එකක් අරගෙන පොඩක් ඒක equal කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි crumbles ටික මේ උඩින් දාලා ඒකත් spatula එකක් අරගෙන පොඩ්ඩක් තද කර ගන්න ඕනේ. එතකොට nicely evenly ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට දකින්න පුළුවන්. ඊට පස්සේ අපි 200 degrees වලට Celsius වලට අපේ oven එක heat up කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඒක මේ විදිහට oven එකේ 20 to 30 minutes විතර වගේ වාට bake කර ගන්න පුළුවන්. මාත් එක රැඳිලා ඉන්න apple and rhubarb crumble එකේ රස බලන්න. ඉතින් ඔන්න විනාඩි 20කට 25කට විතර පස්සේ මම oven එකෙන් මගේ crumble එක එළියට ගත්තා. ඉතින් ඒක හරිම ලස්සනට හැදිලා තියෙනවා. ඔයගොල්ලන්ට මේක dish එකකට දාලා ice cream topping එකක් එහෙම නැත්නම් custard එක්ක රස බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. හදලා බලලා comment එකක් දාන්න කොහොමද කියලා.